අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තොගයක් කියන්නේ මොකක්ද කියන එක. මේ තොග සම්බන්ධයෙන් පුතේ ගිණුම් කරන ප්‍රමිතයක් තියෙනවා LKS 2. අනේ LKS 2ට අනුව තොගයක් කියලා කියන්නේ ව්‍යාපාරයක විකිණීම සඳහා පවතින තොග. ඒ වගේම තමයි තාමත් විකුණන්න නිෂ්පාදන ක්‍රියාවලියේ නැත්නම් නිෂ්පාදන වෙමින් පවතින තොග. සහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී එහෙම නැත්නම් සේවා සැපයීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය කියන තුනේ එකතුවෙන් තමයි තොගය හැදෙන්නේ. එහෙනම් අපි සරලව ගත්තොත් තොගය කියන්නේ පුතේ නිමි භාණ්ඩ, නොනිමි භාණ්ඩ සහ අමුද්‍රව්‍ය කියන තුනේ එකතුව. එතකොට තොගයක් කියන්නේ මොකද්ද පුතේ? තවමත් නිෂ්පාදනය ක්‍රියාවලියේ පවතින භාණ්ඩ, නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ සේවා සැපීමට ගන්න දේවල් සහ නිමි තත්වය අවසන් කරපු භාණ්ඩ කියන තුනේ එකතුව තමයි තොගයක් කියලා කියන්නේ.